Good afternoon everyone. මං හිතනවා ඔයාලට මාව ඇහෙනවා ඇති කියලා. Yes sir. Okay. අද අපි මේ session එක ගත්තේ ඔයාලට අලුතෙන් කියන්නේ අලුතෙන්ම යුනිවර්සිටි එක ආවට පස්සේ අපි LMS එකට කොහොමද login වෙන්නේ ඒ තියෙන දේවල් ගැන කතා කරන්න. හරි okay. මං හිතනවා badge එක අනිත් කට්ටිය add වෙලා ඇති කියලා. අවිල්ල ඇත්තේ. Yes. හරි okay. හරි. ඔයාලට ඉස්සල්ලාම ඔයාලගේ ඊමේල් එක පර්සනල් ඊමේල් එකට මේ වගේ ඊමේල් එකක් අනිවාර්යයෙන්ම එයි. ඕකේ. එතකොට මේ ඊමේල් එක ආවට පස්සේ ඔයාලගේ ස්ටුඩන්ට් ඊමේල් එක තමයි මේ තියෙන්නේ මෙතන. මේ යූසර් නේම් කියලා තියෙන්නේ. එතන තමයි ස්ටුඩන්ට් ඊමේල් එක තියෙන්නේ. ඒ වගේම පාස්වර්ඩ් එකත් ඊට යටින් දාලා තියෙනවා. එතකොට ඔයාලට වෙනම Google account එකක් තමයි අපි ක්‍රියේට් කරලා දෙන්නේ. ඕකේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මෙතනින් අලුතින්ම ආය ටැබ් එකක් ඕපන් කරගෙන මෙතනින් මම ආය Gmail වලට යන්නම්. ඊට පස්සේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරගෙන මෙතන තියෙනවා add another account. එතන add another account යන්න. එතකොට එනවා Google account එකක් sign in කරන්න. මේ sign in කරන තැනට email එකේ email එක phone number කියලා තියෙනවනේ මෙතන. ඒකට අපි එවලා තියෙන email එකේ තියෙනවා මේ මෙතන තියෙන email එක. ඒක copy කරලා ගන්න. මොකද ස්ටුඩන්ට් ඊමේල් එක ඒ විදිහටම copy කරලා ගත්තම ඔයාලට ලේසි වෙනවා. නැත්නම් ඔක type කරන්න ගියාම mistake වෙනවනේ. උතන dot එකක් එහෙමත් තියෙනවා. පේනවද නැහැ? මෙතන dot එකක් තියෙනවා. සමහරකට ඕක miss වෙන්න පුළුවන්. එහෙම වුණාමත් error එකක් එන්න පුළුවන් ඔයාලට. ඒ නිසා copy කරලා ගන්න. ඕකේ. ඊට පස්සේ next යන්න. next ගියාම password එකක් ඉල්ලනවා. password එක මෙතන තියෙන password එක ඒ විදිහටම copy කරලා ගන්න. ඕකේ. copy කරලා අරගෙන එතනට paste කරන්න එක. paste කරාට පස්සේ next යන්න. ඒ next ගියාම මෙයාලගේ license agreement එක පෙන්නනවා. ඒක I understand කියන එක දෙන්න. ඕකේ. එතකොට ඔයාට මෙතන අලුතින් password එකක් create කරගන්න වෙනවා. ඒ create කරගන්න තැන පොඩ්ඩක් strong password එකක් දාගන්න ඔය upper case lower case එතකොට numbers symbol එහෙම add කරලා හොඳ strong password එකක් දාගන්න. okay. So how many characters, numbers? 8 digit characters වගේ තිබ්බනම් හොඳටම ඇති. 8. ඔව්. Okay sir. ඕකේ. ඊට පස්සේ change password එකෙන් එතන ඔයාලට අලුත් Chrome එකකින් එනවා Chrome එක අලුත් profile එකක් හදන්න ඕනද කියලා අහනවා. එහෙම වුණොත් ඔයාලට ඕන නම් ඉතින් okay දීලා ඉතින් අලුත් profile එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා two step verification එක. two step verification එක enroll කරන්න ඕනේද නැති. එතන අනිවාර්යයෙන්ම enroll කියන බටන් එක දෙන්න. එතන enroll කියන බටන් එක දුන්නාට පස්සේ මෙතන පෙන්නනවා turn on two step verification කියලා. ඒ turn on two step verification එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට පෙන්නනවා ඔයාගේ country code එක select කරලා ඔයාලට mobile number එකක් add කරන්න. ඕකේ. එතකොට මෙතනින් select කරගන්න country code එක select කරන්න මෙතනින්. ඊට පස්සේ ඔයාගේ mobile number එක add කරන්න. මෙතන personal mobile number එක
ඇඩ් කරන්න. හැබැයි වැඩ කරන එකක් ඇඩ් කරන්න සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය යුෂුවල් යූස් කරන මොබයිල් නම්බර් එක එතනට ඇඩ් කරන්න. ඇඩ් කරාට පස්සේ ඇඩ් කරාට පස්සේ මෙතන received code by text message කියන එක එතන ටික් එක ඒක ඔටෝමැටිකලි වැටලා තියෙන්නේ. ඒක එතන එහෙමම ටික් එක තියලා ඉතින් next යන්න. next ගියාට පස්සේ මෙතන save කරන්න එනවා. ඒක save දෙන්න. ඒක save දුන්නම okay. මෙතන මේක ඩන් කරන්න. ඩන් කරාම ඔයාලට පෙන්නනවා මෙතන යටින් ෆෝන් නම්බර් කියන තැන කොළ පාට ටික් එකක් එක්ක ඔයාගේ මොබයිල් නම්බර් එක ඇඩ් වෙලා තියෙනවා. ඕකේ. හරි. ඕකේ. ඊට පස්සේ මෙතනින් මේ ඊමේල් අලුතින් ආයෙ ඕපන් කරගන්න ටැබ් එකක් ඕපන් කරගෙන මෙතනින් ඔයා Google Classroom කියන එක සිලෙක්ට් කරගන්න. ඕකේ. ඊට පස්සේ මෙතනින් ඔයාගේ මම හිතන්නේ personal account එක පෙන්නයි. එහෙම පෙන්නවුවොත් මෙතනින් ඔයාගේ ස්ටුඩන්ට් ඊමේල් එක ඇඩ් වෙලා තියෙන්නේ මෙතන ඊමේල් එක. ඒ ඊමේල් එක ක්ලික් කරන්න. එතකොට ඒ ඊමේල් එකට ස්විච් වුණාට පස්සේ ඔයාලට පෙන්නයි මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. එතන ඔයාගේ ස්ටුඩන්ට් ඊමේල් එක මෙතන පෙන්නනවා නම් ඒක කන්ටිනියු කරන්න. කන්ටිනියු කරලා I am a student. ඊට පස්සේ ඔයාගේ Google Classroom එකේ ඉන්ටර්ෆේස් එකට ලොගින් වෙයි. ඕකේ. හරි. එතකොට ඔයාට ඕකේ මෙතනට එනකන් ආවට පස්සේ ඔයාට මෙතන ඔයාගේ අදාළ ඒ කියන්නේ ක්ලාස් එකේ අදාළ මොඩියුල් ටික පිළිවෙලට පහළට පෙන්නයි. ඒ වගේම ඔයාගේ නෝටිස් බෝඩ් එකත් මේකට ඇඩ් වෙයි. ඒ හැම එකක්ම මෙතන මේ තියෙන ජොයින් බටන් එක තියෙන්නේ. ඒ ජොයින් බටන් එක ක්ලික් කරන්න. ඒ ජොයින් බටන් එක ක්ලික් කරාම මේ මොඩියුල් එක ඇතුළට යනවා. මේ මොඩියුල් එක ඇතුළට ගියාට පස්සේ අපිට ස්ට්‍රීම් ක්ලාස් වර්ක් පීපල් කියලා ඔප්ෂන් තුනක් පෙන්වන උඩින්. ඒකේ ක්ලාස් වර්ක් එකට ගියාම ඔයාට ඔයාගේ ලෙක්චර් මැටීරියල් එතකොට ලෙක්චර් රෙකෝඩින් ඒ ඔක්කොම ඔතන බලා ගන්න පුළුවන් ඔයාට. එතකොට assignment lecture අප්ඩේට් කරාට පස්සේ එතන assignment එක පෙන්වනවා මෙතන. හරි. ඕකේ. ඊට පස්සේ people එකට ගියාම ඔයාලට පෙන්නනවා lecturer කවුද? ඒ කියන්නේ ඔයාගේ මොඩියුල් එකට අදාළ ටීචර්ස්ලා කවුද ඉන්නේ? ඒ වගේම මේ යටින් පෙන්නනවා ඔයාගේ classmatesලා. ඕකේ. මෙතනට එනකන් තේරුණාද? ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධයෙන්? ඊමේල් එක දැන් එනවද නැත්නම් ඔයාලට බොහෝ දුරට හෙට හෝ අනිද්දා අනිවාර්යයෙන්ම ඊමේල් එක එනවා. හොඳයි සර්. හරි. ඊට පස්සේ තමයි අපි අර ප්‍රොසෙස් එක ෆලෝ අප් කරන්න ඕනේ නේද? මොකද්ද? ඒ ඊමේල් එක ආවට පස්සේ අපි ඒ ප්‍රොසෙස් එක මේ ෆලෝ අප් ස්ටෙප් ටික කරන්න තමයි ඔයාලට ෆලෝ අප් කරන්න තියෙන්නේ. හරි. එතකොට ක්ලාස් එකට ඔයාලට ජොයින් වෙද්දී දැන් අපි මේ LMS training July 2025 කියන අපි ඒක මොඩියුල් එකක් විදිහට ගත්තොත් එහෙම මෙතන මේ මොඩියුල් එක ඇතුළට ගියා. ඒ ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන ජොයින් බටන් එකක්. දැන් ඔයාට ඊමේල් එකක් true. ඒ කියන්නේ ඔයාගේ කැම්පස් එකේ ඊමේල් එකට ඊමේල් එකක් true schedule එක එනවා. ඊමේල් එක true schedule එක ආවට පස්සේ ඔයාට ඊමේල් එකේ ඒ ඊමේල් එකට ගියාට පස්සෙත් පෙන්නනවා meet එකේ link එක. එහෙම නැතුව ඔයාට කෙලින්ම මේකෙන් ඇවිල්ලා මෙතන join බටන් එකෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම යන්නේ මේ ක්ලාස් එකට. ඕකේ. එතකොට සර් මේ group එකට link එක එන්නේ නැද්ද හෙටින් අනිද්දා group වලට link share වෙන්නේ නැහැ. group එකට link එක share වුණොත් share වෙන්නේ classroom එකේ නැති මොකක් හරි session එකක් තිබ්බොත් එහෙම ඒක group එකට update වෙයි. එතකොට සර් අපි නිතරම email එක බලන්න ඕනේ නේ? email එක already check in එකේ තියාගන්න. මොකද ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලට කලින්ම time table එක ඔයාලට දීලා තියෙනවනේ. එහෙම වුණාට පස්සේ ඔයාට දැන් next week එක දැන් ඔයාලට මම හිතන්නේ සාමාන්‍යයෙන් Saturday Sunday තමයි වැඩි හරියක් lectures තියෙන්නේ. එතකොට Saturday Sunday lectures තියෙද්දි සාමාන්‍යයෙන් Thursday Friday වගේ ඔයාලට schedule එක එනවා. Saturday Sunday තියෙන lectures වල schedule එක අනිවාර්යයෙන්ම email එකට එනවා. එතකොට මේ email එකට ආවට පස්සේ ඔයාට එතනින් ගිහිල්ලා link මේ join වෙන්නත් පුළුවන්.
එහෙම නැත්නම් මෙතනින් කෙලින්ම මෙතන join button එක දෙන්නත් පුළුවන්. classroom එකට ඇවිල්ලා. තේරුණාද? හරි සර්. ඔව් හරි හරි සර් okay. thank you. එතකොට ඔයාලට classes මොන හරි ඒ කියන්නේ ඒක reschedule වුණොත් හරි නැත්නම් ඒ class එක නැති වුණොත් හරි ඔයාලට අනිවාර්යයෙන්ම student coordinator update එකක් දෙනවා group එකේ. okay. හරි. තව මොනවද තියෙන ප්‍රශ්න ඔයාලට? අපිට අන්තිමට ආපහු චුට්ටක් මුලදී ඉක්මනට මට චුට්ටක් ඇහෙනවා මදි. චුට්ටක් චුට්ටක් ආපහු මුල ඉඳන් process එක පොඩ්ඩක් එකපාරක් අපිට පෙන්වන්න එක ලේසි වෙයි කියලා මට හිතෙනවා. ඔව්. මට ඊමේල් එකට ලොගින් වෙන විදිහ නම් දැන් ආයෙ පෙන්වන්න විදිහක් නැහැ. මොකද දැන් මම ස්ටෙප් ටික පහු කරගෙන ආවේ ආයෙ. හරි ඕකේ. හරි ඕකේ. මම වෙන ඊමේල් එකක් හදලා මම ආයෙ පෙන්වන්නම්. අපිට රෙකෝඩින් එකක් දෙනවා නම් හොඳයි සර්. හරි ඕකේ. මේක රෙකෝඩින් එක අනිවාර්යෙන් හම්බ වෙනවා ඔයාලට. එහෙනම් රෙකෝඩින් එක බලලා ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන් කරන්නේ කොහොමද කියන එක. හරි සර් හරි. හරි සර් හරි සර්. හරි ඕකේ. තව මොන හරි ගැටලු තියෙනවද ඔයාලට? මම හිතනවා දැන් මේක මේ excuse me දැන් මේක මේ ඉස්සරහට කරගෙන යද්දී අපිට ගැටලුවක් આવොත් contact කරගන්න පුළුවන් ද? අනිවාර්යයෙන්ම අපිව contact කරගන්න පුළුවන්. IT department එක already ඉන්නවා. ඔයාලට mobile numbers එහෙම student coordinators ලගෙන් ගන්න පුළුවන්. IT එකේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එයාලා ඔයාලට mobile number එක දෙයි. හරි thank you. හරි okay. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? සර් අපිට අපි යුනිවර්සිටි එකට දීපු ඊමේල් ඇඩ්‍රස් එක අපිට වෙනස් කරන්න පුළුවන් වේද අවශ්‍ය වුණොත්? යුනිවර්සිටි එකට දීපු ඔයාලගේ personal email එක. ඔව් සර් මොකද මට මතක නැහැ මම මේ මගේ personal mail එකේ password එක මතක නැහැ. දැන් මට lap එකකින් වැඩ කරන එක ලේසියිනේ. මට මතක නැහැ මම phone එකේ මම මගේ mail එකද දුන්නේ නැත්නම් මම lap එකේ මේ official mail එකක් හදන් තියෙනවා මම government ෆාමසිස්ට් කෙනෙක් හන්දා. ඒ කියන්නේ ඒක මං විතරයි බලන්නේ. මම හදාගත්තපු එක. මට මතක නෑ මොකද්ද දුන්නේ කියලා. දැන් මට ෆෝන් එකෙන් කරනවට වඩා මට මේ ලැප් එකෙන් ලේසි හන්දා මම මේ බැලුවේ මට මේ කොහොමද දැනගන්න පුරුදියක් තියෙනවද කියලා දීපු මිනිහ. හරි. ඔයාව ඉස්සෙල්ලා ස්ටුඩන්ට් කෝඩිනේටර් පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න. මොකද එයා ගාව තමයි ඔයාලගේ විස්තර තියෙන්නේ. එහෙම වුණොත් විස්තර අප්ඩේට් එකක් වෙන්න ඕන නම් ස්ටුඩන්ට් කෝඩිනේටර් සම්බන්ධ කරගත්තම යාළුවා ඔයාගේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙයි. ඕකේ? ඔෂිනි මිස්ටර්. ඔව් මිස් ඔෂිනි කතා කරලා ප්‍රශ්නයක් නැහැ. හරි සර් thank you. හරි ඕකේ. තවත් මොන හරි ගැටලු තියෙනවද ඔයාලට? හරි ඕකේ. මං හිතන්නේ ප්‍රශ්නයක් නැහැ ආයෙ කට්ටියට. හදන්න යනකොට තමා සර් ප්‍රශ්නේ වෙන්නේ. එහෙම වුණොත් සර් මේ අපි කතා කරලා උදව් ඉල්ල ගන්නවා. ඕකේ ෂුවර්. මේ මාව ඇහෙනවද? දැන් ඇහෙනවා. හරි ඕකේ. ඔව් ඒ කියන්නේ හදාගෙන යද්දි මොන හරි ගැටලුවක් මතුවුනොත් එහෙම ඒ කියන්නේ මේ තියෙන ස්ටෙප් ටිකට අමතරව ඔයාලට මොන හරි වෙන ප්‍රශ්නයක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. කතා කරන්න මොබයිල් නම්බර් එක අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෝඩිනේටර් එකකින් ඉල්ල ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඕකේ. තවත් මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? හරි ඕකේ. එහෙනම් thank you join වුණාට ඔයාලගේ වෙලාව අරගෙන හරි. අපි එහෙනම් මේක ස්ටොප් කරනවා. ඕකේ thank you. Thank you sir. Thank you. Thank you. Thank you sir.